ආයුබෝවන් අද අපි කතා කරන්නේ මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වෙලා තිබෙන දේශීය ප්‍රතිකාර කිරීම තුළින් අතක් කැපීමට සිදු වූ අවස්ථාවක් සම්බන්ධව අත කැපීමට සිදුවීමට භාජනය වූ හේතු මොනවාද කියලා සාකච්ඡා කිරීම සඳහායි. ඇත්තටම ජාතික පුවත්පතක මෙම පුවත වාර්තා කර තිබුණා පලංචියෙන් වැටුණු පුද්ගලයෙක්ට බැඳි පත්වෙන් ඔහුගේ අත කපන්න ඕන සිද්ධියක් සම්බන්ධව. ඇත්තටම මේ වගේ දෙයකට දේශීය ප්‍රතිකාර සඳහා යොමු වුණු පුද්ගලයෙක්ට සිද්ධ වුණේ ඇයි කියන කාරණාව ගැන සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඒ පුද්ගලයාට බැඳපු පත්වෙන් නෙමෙයි ඒ ස්ථානය ඊටාම තද කරලා බැඳීම තුලින් තමයි මෙම සිදුවීම සිදු වෙලා තියෙන්නේ. ඇත්තටම කැඩුම්බිඳුම් වෙදකම දේශීය වෙදකමේ ඊටාම දියුණු වෙදකමක්. ඈත අතීතයේ ඉඳලා ශ්‍රී ලංකාවේ මිනිස්සු ඒ වගේම විදේශීය පුද්ගලයන් ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ අස්තියක් කැඩුණු අස්ති සඳහා දේශීය ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඇත්තටම මේ දේශීය ප්‍රතිකාරවලදී නියවරදි ප්‍රතිකාර මූලධර්ම භාවිතා කරනවා නම් ඊටාම ඉක්මනින් අස්තියක් සවි කරගන්න පුළුවන්. එතකොට මේ දේශීය ප්‍රතිකාරවලදී සමහර ලාවට සමහර පුද්ගලයන්ගේ තියෙන මිත්‍යා මත වැරදි විශ්වාස ඒ වගේම වැරදි ක්‍රම නිසා තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ කැඩුම්බිඳුම් වෙදකම අපකීර්තියට ලක් වෙලා තියෙන්නේ. මේ අවස්ථාවත් ඒ වගේ අවස්ථාවක් විදිහට අපිට විග්‍රහ කරන්න පුළුවන්. මේ දිනවල සමාජයේ වේගෙන් පැතිරෙන මිත්‍යා මතයක් ලෙසට කැඩුණු ස්ථානයක් තද කරලා බැඳීම තුළින් අස්තියක් ඉක්මනින් සවි වෙනවා කියන මිත්‍යා විශ්වාසය ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ පැතිරමින් පවතිනවා. මෙම කාරණාව නිසා සමහර දේශීය වෛද්‍යවරු සමහර ලියාපදිංචියක් නොමැති වෛද්‍යවරු ඔවුන් අස්තියක් කැඩිලා රෝගියෙක් ගියහම ඒ ස්ථානයේ පතුරු තියලා ඉතා තදට බන්ධනය දීම සිදු කරනු ලබනවා. එවැනි අවස්ථාවක් සිදු කිරීම තුළින් ඔවුන් විශ්වාස කරනවා ඊටාම ඉක්මනින් අස්තියක් සව්වේයයි කියලා. නමුත් ඇත්තටම විද්‍යාත්මකව බැලුවොත් ඒ ආකාරයට අස්තියක් තද කරලා බැඳීම තුළින් අස්තියක් ඉක්මනින් සවි වෙන්නේ නැහැ. එහිදී සිදුවෙන්නේ ඒ අස්තිය අවට රුධිර ගමනේ අඩාල වෙලා එතනින් අපි තද කරන ස්ථානයෙන් පල්ලෙහා රුධිර ගමනේ අඩාල වීම තුළින් එම පටක මාංශ පේශි වලට රුධිර සැපීම අඩාල වෙලා ඒ ස්ථාන අක්‍රිය වෙන තත්ත්වයට පත් වීමයි. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමය අනුව නිවැරදි ප්‍රතිකාර සිද්ධ කරනවා නම් ඒ ආකාරයට තද කිරීම සිද්ධ කරන්න ඕනේ. අපි එම ස්ථානයේ නිවැරදි ආකාරයට සකස් කරලා මුලින්ම ඒ ස්ථානයට අපි දේශීය වෛද්‍ය ක්‍රමය තුල භාවිතා කරන තෙල් වර්ග තියෙනවා, මැල්ලුම් වර්ග තියෙනවා, පත්තු වර්ග තියෙනවා. ඒ වගේ දෙයක් ආලේප කරලා නිවැරදි ආකාරයට ඒ ස්ථානයේ නොසෙල්වෙන විදිහට තමයි බන්ධනය යෙදිය යුත්තේ. නමුත් තදට බන්ධනය දීම තුළින් එම කැඩෙන ස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයේ රුධිර ගමනේ අඩාල වෙලා අත පය කපන මට්ටමට ලක් වෙන්න පුළුවන්. එතකොට මෙහිදී අපි අපේ ප්‍රේක්ෂක ජනතාවට අපේ ශ්‍රී ලාංකික ජනතාවට කියන්නේ ඒ වගේ ප්‍රතිකාර කරන ස්ථානවලට ඒ වගේ වැරදි මත ගෙන යන ස්ථානවලට ඔබ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න එපා. ඒ වගේ ස්ථානවලට ඔබ යොමු වුණොත් ඔබගේ අත ඇත්තටම දේශීය ප්‍රතිකාර වලින් හොඳ කරන්න පුළුවන් අවස්ථාවක් නැති වෙලා යන්න පුළුවන්. ඇත්තටම දේශීය වෛද්‍ය ප්‍රතිකාර නිවැරදිව කරන ස්ථාන දැන්ට ලංකාවේ බොහොමයක් පවතිනවා. නිහඬව ඒ වෛද්‍යවරු දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඉතාම සාර්ථකව සිද්ධ කරනවා. රජයේ රෝහල, රජයේ ආයුර්වේද රෝහල, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ, ජාතික ශික්ෂණ රෝහල, රාජගිරි, ඒ වගේම ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල, ඒ වගේ ස්ථානවල ඉතාම සාර්ථක විදිහට මේ කැඩුම්බිඳුම් වෙදකම සිද්ධ කරනු ලබනවා. ඒ වගේම තමයි රජයේ අනිකුත් රෝහල් වලත් මේ කැඩුම්බිඳුම් වෙදකම ඉතාම සාර්ථකව සිදු කරනවා. ඒ වගේම තමයි ඉතාම හොඳ දේශීය වෛද්‍යවරු ඉන්නවා. ඔවුන් මේ වගේ තද කරලා බඳින්නේ ඒ වගේම මිත්‍යාවත විශ්වාස කරන්නේ නැති දේශීය වෛද්‍යවරුත් ඉන්නවා. ඔවුන් කරා යොමු වෙලා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කර ගැනීම තුළින් ඔබගේ කැඩුණු අස්තියක් ඒ වගේම බිඳුණු අස්තියක් සුව කරගන්න පුළුවන්. කැඩුණු අස්ති සවි කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේදී එම ස්ථානයේ නොසැලී තබා ගැනීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේදී අපි පතුරු යොදා ගන්නවා. එතකොට පතුරු යොදාගෙන නිවැරදි ආකාරයට බන්ධන යොදන ආකාරයක් මම මෙහිදී ඔබට පෙන්වන්නම්. මෙහිදී අපි මුලින්ම එම කැඩුණු ස්ථානය සාමාන්‍ය පරිදි මුලින්ම මෙහිදී මැණික් කටුව ප්‍රදේශයේ කැඩිච්ච භග්නයකට බන්ධන යොදන ආකාරය මම පෙන්වන්නම්. මෙහිදී සාමාන්‍ය පරිදි තමයි මුලින්ම අපි බඳින්න ඕන. එහිදී මේ ආකාරයට සාමාන්‍ය විදිහට අපිට බන්ධන යොදන්න පුළුවන්. ඉන් අනතුරුව එම බන්ධනය යොදූ ආවරණයට උඩින් අපිට නිවැරදි ආකාරයට පතුරු යොදන්න පුළුවන්. එතකොට මේ මැණික් කටුව කැඩෙන ස්ථානයක් නම් එම මැණික් කටුව ආශ්‍රිත එම හන්දිය චලනය වෙන්නේ නැති වෙන විදිහට තමයි එම පතුරු තියන්න ඕන. පතුරු තියලා අපිට ඉන් අනතුරුව සාමාන්‍ය පරිදි එම ස්ථානයේ වෙලන්න පුළුවන්.
මෙහිදී මේ ආකාරයට වෙලන්න පුළුවන්. එතකොට මේ ආකාරයට වෙලීම තුළින් මෙම රෝගියාගේ රුධිර සැපයීම් ක්‍රියාවලිය නිසි පරිදි සිදු කිරීමට අපිට පුළුවන්. දැන් ඔබට බලාගන්න පුළුවන් මේ තද වෙලා මේ පුද්ගලයාගේ අත කැඩිච්ච ස්ථානයේ තද වෙලා නැහැ. ඒ නතුරු අපිට මේ නිවැරදි ආකාරයට බලාගන්න පුළුවන් මොහුගේ නාඩි ස්පන්දනය නිවැරදි ආකාරයට සිද්ධ වෙනවද කියලා නිරීක්ෂණය කිරීම තුළින් අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි වැරදි ආකාරයට අපිට බඳිනවා නම් අපිට තද කරලා බඳිනවා. ඉතාලම ඉක්මනට හයි වෙන්න කියලා අපි තද කරනවා. ඔබට බලාගන්න පුළුවන් මේ ආකාරයට බන්ධනය දියොත් එහෙම පැය දෙකක් පමණ යනකොට මේ ස්ථානයේ වේදනාව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඟිලි ඉදිමෙන්න පුළුවන්. ඒ වගේම ඇඟිලි කළු පාට වෙන්න පුළුවන්. මේ වගේ බන්ධන දෙන ස්ථානවලට ඔබ ප්‍රතිකාර සඳහා යොමු වෙන්න එපා. මේ වගේ ඔබගේ ජීවිතයට වැදගත් වෙන සෞඛ්‍ය පණිවිඩ ඉදිරියේදීත් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ ආයු YouTube channel එක subscribe කරගන්න. ඉදිරියේදී ඔබ අපි නැවතත් හමු වෙමු. ඔබ සැමට හිතායු සුඛායු දීර්ඝායු